ඒක මෙතනින් දාගන්නවා. හරි. පේනවනේ? Minecraft. play දෙමු. හැබැයි මේක Minecraft කිව්වට Minecraft මන් නෙමෙයි. Craftman උත් නෙමෙයි. මොකද Lucky Craft 7 කියලා තිබ්බේ. ඔව් Lucky Craft 7. එතකොට guys මේ මෙතන world එකක් පේනවා මෙන්න මෙතන. නේ? creative එක නෙමෙයි survival Craftman Zoo කියලා. ඒක මේ game එකෙන්ම දෙන එකක්. ඉතින් guys ඔයගොල්ලෝ download කරලා බලන්න. Lucky Craft 7 කියලා Apple Store එකේ හරි Play Store එකේ හරි search කරලා ගන්න සුපිරි game එකක්. එච්චර ලොකු ඕනේ මේ මං ගහන්නේ 2GB 2GB RAM තියෙන ෆෝන් එකක් හොඳටම ඇති 2GB එකකින් ගහන්නේ ඔයගොල්ලෝ බලන්න සුපිරි ග්‍රැෆික් මේ මම දැන් world එකක් හදනවා speed new world හරි world name එකට දාමු මොකද්ද දාන්නේ අපි දාමු අපි world name එකට දාමු මම Minecraft ගැන දන්නවා හරි මොකද්ද මේ වෙලා තියෙන්නේ keyboard එකට අට්ටි ඔකේ හරි අපි නම දාන්නේ 2 හරි දන්නේ අපි දාමු smite smite අයියෝ ආවා ඉන්න S අකුර ගැහුවා M අකුර ගැහුවා අඩෝ එපා බං ඕකෙන්න සකුර ගැහුවා smite හරි smite 2 දා enchantment එකක් ගණන් ගන්නවා survival difficulty එක normal starting map එකක් දාමු bonus chest එකක් දාමු seed එක distance 4 chunk තමයි තියෙන්නේ friendly fires spawn මෙන්න මේක මම පොඩක් ඔන් කරගන්නවා ගණන් ගන්න එපා හදිසියක් වුණොත් ඒක තියාගන්න ඕන අපි survival හැබැයි difficulty එක අපි normal දාමු creed survival creed දාලා තියෙන්නේ නික ඇත්තම කිව්වා උමනවන්නේ ඉතින් guys මේක load වෙන්න වෙලා යනවා ටිකක් load වෙන්න වෙලා යනවා හැම ෆෝන් එකකම එහෙම තමයි ඔයගොල්ලෝ download කරලා බලන්න සුපිරි game එක මම load වුණාට පස්සේ හම්බෙන්නේ හරි guys ඉතින් මෙතනින් තමයි අපි spawn වෙන්නේ village එකක් තියෙනවද බලන්න ළඟපාත ඕහෝ මට ඒක දෙයක් පේනවා guys අපි ඒක මේව කරගන්න ඕන කොහොම හරි මේක කඩමු අඩෝ මේකේ මොන මේ පැත්තේ මොකක්ද එකක් තියෙනවා guys අපි ඒක පස්සේ බලමු කෑම වගේක් තියෙනවා මම කියන්නේ chest එකේ නෙමෙයි torch ටිකක් ගලව ගන්න ඕන එතන කැඩුවා මේක ඇරි යමුණක් තියෙන්නේ ලොග් වගේක් තියෙනවා මේ ටික මෙතෙන්ට අයියෝ ඕ හරි පොඩ්ඩක් guys මේ මම ගහන ෆෝන් එකේ පොඩි ඩිස්ප්ලේ අවුලක් තියෙනවා ඒක එකපාර ටික වෙලාවකින් නැති වෙනවා ටික වෙලාවකින් එනවා ගණන් ගන්න එපා දැක්කනේ PX එක මෙතෙන්ට ගමු ඇපල් ගෙඩි දෙකක් තියෙනවා ඇපල් ගෙඩි දෙක මෙතෙන්ට සීඩ් වර්ගයක් තියෙනවා සීඩ් වර්ග ටිකක් තියෙනවා ඒක හොඳයි අපිට අයියෝ සැප්ලින් වර්ග ටික මෙතෙන්ට දාමු මෂ්රූම් එකක් තියෙනවා මෙතෙන්ට දාගමු මේ බීට්‍රූට් දැක්කනේ බීට්‍රූට් සීඩ් මෙතෙන්ට අපිට පූයක් හම්බුනොත් යාළු කරගන්න පුළුවන් හරි
අපි x එක අරන් කඩාගමු. ඕ ඒ ගයිස් මේකේ මේ 아무තු සත්තු ගොඩක් ඉන්නවා. මම පේන්නනම් මම අනිත් දන්නේ මට. මම පස්සේ පෙන්නන්නම්. මට හීප්ලා 3 දෙනෙක් ඉක්මනට හොයා ගන්න ඕනේ. වව් අම්මට සිරි මම ආසම් බයෝම් එක. මේ දෙක මේ හරියෙන් දාමු. මේ බයෝම් එක මෙන්න මං කියන්නේ මේ පැත්තේ තියෙන බයෝම් එක මයින්ක්‍රාෆ්ට් වල ආවේ ළඟදී. මට මතක විදියට මන් දන්නේ. මම PC එක ගැහුවා. ඕකේ මුල වීඩියෝ එකක් ඇති මගේ මේ channel එකේම බලන්න. මම PC එක ගැහුවේ. PC එකේ ගහලා දිනවා. මොකද්ද මේක? treasure එකක්ද? oh my god. wow සිල්වර් ෆිෂ් ලාපුවම මේක කඩන්න ඕනේ. මොනවද තියෙන්නේ බලමු. යෝ මුකුත් නෑ ගයිස්. මේකත් හරලා බලමු. ඕ හරන්න නෑ ගයිස් මුකුත් නෑ. මේක කඩාගෙන පැන්න. ඒ පැනලා යම අයියෝ. මට මේක පොඩ්ඩක් සැකයි ඔයි. මොකද්ද මේක? මේක මයින් කාෆ්ද සුවර ගැන. ඒකේ මුකුත් නෑ ගයිස්. වල්ලූරකින් ඔයි බයයි. මට පේනවා මට ඕන කරන දේ තියෙනවා මෙතන. ඒ වල්ලූර අනින්න අයියෝ කෙලව ගත්තා නේද? අඩේ ඌ ගැහුවේ නෑ ඔයි. වැදුනා ගයිස් මං අතින්. උඩ පැන්න. අඩේ වල්ලූර ගහනවා නේ. අඩේ වල්ලූර ගහනවායි. අම්මට සිරි කෑම හම්බුණා. ඒක හොඳයි. දැන් අපේ සුපුරුදු ඉලක්කයට පහර දෙමු. හායි බ්‍රෝ. ඉවරයි. ඌල් කීයක් හම්බුණාද? ඒ ගයිස් සද්ද එහෙනා නම් ගණන් ගන්න එපා. එක වූල් එකයි. අඩෝ සද්දයක් ඇහෙනවනේ බා. කොහෙන්ද ඇහෙන්නේ මේක? අඩෝ විලේජ් yes. ගයිස් මං චීට් මුකුත් කරේ නෑ. සිරාටම කියන්නේ. මට වූල් ඕනේ නෑ අකෝ දැන්. ඔය පේන ගෙදර විතරක් තිබ්බහම නෑ එහෙම වෙන්නේ නැහැ. අඩෝ සමනල්ලුත් ඉන්නවා බා. ෆට්ට බා. බෙට මයින්ක්‍රාෆ්ට් වගේ. අම්බේ කුළු අර කන්නේ මේ වල්ලූරා. කවුද ඔය මේකට වල්ලූරු ඇඩ් කරේ? මං අහන්නේ වල්ලූරට. ඔයගොල්ලෝ වල්ලූරු මස් කාලා දිනවද? කාලා දිනවනේ යටින් කමෙන්ට් එකක් දාන්න. මං කාලා නෑ. ඊට පස්සේ කමෙන්ට් දාන්න එපා මං කාවා කියලා වල්ලූරු. ඔඩෝ පිලේජ් කෙනෙක් වගේ දැක්කේ. මං හිතුවා හරි තමයි කියලා. නෝ තියෙන්නේ ලූට් එක මොනවද ලූට් එක. අඩෝ ලාස් ෆර්නස් එකේ මොනවා හරි තියනවද බලහන්. මුකුත් නෑ. වැඩක්ම නෑ. මේ අයින් නෙමෙයි ඒවා. අයින් නෙමෙයි. අපි දොරන් දෙක වහලා යමු. අපිට පොඩි ගේ කෑල්ලකුත් හදා ගන්න ඕන. මෙහෙම ඉන්න බෑ. සුපිරි ගම හැබැයි. ගෙවල් දෙකයි තියෙන්නේ. නෑ උඩ ඇති. දත් තියෙනවා ගයිස් ඇඳක් තියෙනවා. අඩෝ මේ කරු ගෑඳ වෙන්නේ නැති බම් පව් මට දුකයි. අපි මෙහෙම ඇවිල්ලා බලමු උඩ තියනවාද කියලා. ගයිස් පේනවද ඉතින්? ලැග් වෙන්නේ නැහැ. තියෙන උඩ ගෙවල් තියෙනවා තව. අඩෝ මේ විලේජ් එක මහා කුප්පයි ඔයි. අඩෝ මං කොහොමද යන්නේ උඩට? අඩෝ දැන් කොහොමද යන්නේ? මන් දන්නවා. එන්ට ගියා. මෙන්න මේ හෙට්ට හැරුණා ඉස්සරහට ගියා. අඩෝ. හරි ගියේ නේ. යම. එතෙන්ට වැටෙයි. ගයිස් ගණන් ගන්න එපා යන විදිහ. මොකද මට කොට ඉන්න වෙලා නැහැ.
යෝගාෂ් මේ කන්දේ මුදුනටම ගියා යන්න ඕන මට. අඩෝ කොහොමද අඩෝ කේව් එකක් තියෙනවයි මට යන්නත් හිතෙනවා ඒත් බෑ. ස්කෙල්ටන් කාර් එක ඉදලා විද්දොත් මට අපේ ස්පවුන් එකත් ළඟමයි තියෙන්නේ නේ. මම එච්චර දුරක් ආවේ නෑ මට ගැටි. ඔව් මම එච්චර දුරක් ආවේ නෑ. හරි. තින්ටාවා. මෙතෙන්ට පැනගත්තා ගයිස්. මම ස්පවුන් එක ගයිස්. නෙවෙන්න නම. වාන් අර හරිය මේ බෝලයක් වගේ ඉන්න මං රෙකෝඩර් එකෙන් පෙන්නනවා වාන් අර හරිය. එච්චර දුරක් නෑ ස්පවුන් එකේ ඉන්නේ. හරි ඒක කැඩුවා. අඩෝ එපා හිමීට හැරෙන්නේ මම බයයි. බය නෑ එහෙම බයකුත් නෑ. ඒ වුණාට මම බයයි වගේ. තියෙන පොඩ්ඩක්. අඩෝ මට හුරු නෑ ඔය මේ ෆෝන් එක. හරි. අපි මේක කඩමු. මොන මගුලක් වෙන්නේ කියලා. කැඩියන්. යමන්. අඩෝ මොනවා හරි කන්න ඕනේ මට. ඇපල් ගෙඩියක් කමු. අංගබායක එකක් අඩු වෙලා හරි පිරුණා. දැන් හෙල්ත් එක රීජෙනරේට් එක. අයියෝ. අපට සීරි. අපිට ආයේ පල්ලට එන්න වෙනවා කවදාක හරි. අඩේ දැන් මෙතනින් කොහොමද යන්නේ? බ්‍රිජ් කරන්නේ. වන්නේ. ඩර්ට් 4ක් තියෙනවා පුළුවන් තරම් යම් බලන්න. අඩෝ මට අර ගෝල්ඩ් එක ගන්න අමතකුණා ගයිස්. අයියෝ. හරිනේ. ඉන්න බෑ නික. අපි යන් ගයිස් පල්ලට. අඩෝ. ලැඩර් එකක්වත් නැහැ ක්ලාච් එක. මවුස් එක ගන්න හැබැයි. කොහොම හරි ගේමක් ගහගන්න තිබ්බා නෑනේ. අඩෝ හෙල්ත් එක වහිනවයි. අනේ මට රිදෙයි. හරි ගයිස්. අපි අර පල්ලෙම හිටපු ගෙදර නෙමෙයි මේ වෙන ගෙදර. මං හිතනවා මේක ඇඳක් ඇති කියලා. හිතුවා වගේම තිබ්බා. දොර වහගනි දොම්බි කෙනෙක් එක්ක. ගයිස් අමු ඇපල් ගෙඩිය. නිදාගමු. ගයිස් සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. මම රෙකෝඩ් කරන්න ගත්තාම තමයි ඔක්කොම සද්ද ඇහෙන්නේ. ගණන් ගන්න එපා. මචං පොඩ්ඩක් ඇඳගත්ත එහෙම ඉතින් වැරදියට හිතන්න එපා. අප්බලත් මිනිස්සු අපිත් මිනිස්සු. හැබැයි උඹලා අත් දෙකම කොහොමද කියන්නේ? කවන්නේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු. ඒක මම කියන්නේ. අඩෝ සෝරි බං හිතලා නෙමෙයි ඔය වැදුනේ. ඒ මූ මාව කයිද මරයිද? වෝටර් නෑ වෝටර්. රීස්පවුන් පොයින්ට් එක තියෙන එකේ පොඩ්ඩක් කාලා පයිමු අපි පල්ලේ. ඩර්ට් කන්න බෑ. බ්‍රෙඩ් කන්න. හරි කෑවා මෙතෙන්ට වැන්න. අම්මා. පල්ලට බහැප්පන්. වෝටර් බකට් එකක් ගන්න ඔයි. අර හරිනේ. අම්මා 1.5 ට බේරුනේ. මට සීරි. මං ආ පොඩි බඩුවක් ගන්න. එක් සෙකන්ඩ් තමයි කඩාගමු කොහොම හරි කඩාගමු. ඔය එකක් තිබ්බනම් ලේසි. කන්න දෙයක් නැහැ ගයිස් ඒකයි. මෙතන කැඩුවා. අඩෝ මන් දෙයක් දැක්කා. ගයිස් ඒකට අපිට පොඩි වඩක් ඕන වෙනවා. ස්ටෝන් 3ක් ඕන වෙනවා. ඔයගොල්ලෝ දැක්කද? බලන් ඉන්න මම අඩෝ මොකුන්ද අඩෝ ඒ half අඩෝ එපා. ගහ ගමන්නේ. අඩෝ මං එනවා යකෝ. ඔබට බය නෑ මං. වරෙන් පුළුවන් නම්. අවු නෑ. අඩෝ හાર્ට් ඉතුරුනා මං. අඩෝ කීප් ඉන්වෙන්ටරි දාන්න තිබ්බ මං ආසනේ. දාන්නේ.
keep inventory දැම්මොත් අපිට guys මරුණාට බඩු ටික හම්බෙනවා. එහෙනම් නිකන් හොර කරනවා කියන ආස නැහැ නේද? ආස නැත්තම් කමෙන්ට් එකක් දාන්න. මේක මොකක් වලට දාලානේ ගැහුවේ. පැඩිය කරේ. සොම්බි කෙනෙක් හිටියේ. ඒ ගත්තද බඩු ටික? හරි. අඩෝ මේ ස්ටෝන්ද බලපන්. කොබල් ස්ටෝන්. යම්මත් තමයි. එතන කඩන්න එපා මෙතන කඩන්න. හරි. උඩ ගායි ඉඳස්. අනීකනේ ගණන් ගන්න එපා. අයියෝ. මේක අපි මෙතෙන්ට දාමු. Seawood plank mangrove. මේක මෙහෙම දැම්මා මේක මෙහෙම දැම්මා. crafting table එක ගත්තා. ඉතින් close කරලා. මොකක් හරි තිබ්බා මගේ. හරි එකක් ගත්තා. හරි මෙතනින් උඩට ගිය හැකිද බලන්න. බැහැනේ. අන්න අරක් ගන්න තමයි මම මෙච්චර දඟලන්නේ. ඒ මං සොම්බිලාගෙන් ගුටි කාලා උතන එකාගෙන එකක් තිබ්බොත් තමයි මම සියදිවි හානි කරගන්නේ. එහෙම උමනාවක් නැහැ. මේක හાર્ඩ් කෝර් නෙමෙයිනේ. සියදිවි හානි ගතත් ආය අපි රීස්පවුන් වෙනවා. මේක කමන්නේ හානි කරගන්න හිතුණා. ඒවා පසුවට ඔටු මස් ටික මගේ හැරිලා තියෙන කොහොමද මට. යම්මත් තමයි. අපි මේක මෙහෙම ප්ලේස් කරා. ඕපන් කරා. රයිට් අපි. මට මේ හැම එකක්ම තියෙනවද? නෑ හැම එකක්ම නැහැ. Minecraft එකේ නිකන් පෙන්නනනේ මම කියන්නේ. අපිට මේක හැදුව හැකියි. අයන් පික් එකක් හැදුවා. අයන් නෙමෙයි guys. ස්ටෝන් පික්. අයන් කියලා ස්ටෝන් වලින් ඔහෙ නෙමෙයි මෙහෙ යන්නේ. තෙන්ට අඩෝ ආයෙ මොකද ගෙහුවේ මට? මට නිකන් දැවුණා. නෑ. අඩෝ සොම්බි කෙනෙක්. ඌ පිච්චෙනවා අතන ගමන්නේ. උට මෙච්චර දුර මම පේනවා කියලා මං හිතන්නේ. අඩෝ කවුද බං මේ? අඩෝ හරකෝ අම්මට ස්කෙල්ටන් කාර්යය. බේරුණා කියලා හිතනවා. අඩෝ උඹලා පිච්චෙන්නේ නැද්ද බං? කෝ මං හිතන්නේ පොරේ ජීවිතෙන් සමුගත්තා කියලා හිතමු. කමන්නේ බං ආයෙ එන්න පුළුවන් මරුණා. ඒ ඊතලේ තිබ්බා. අඩෝ නිකන් අර Minecraft ගහද්දි නිකන් මේ අමුතු එක්ස්පීරියන්ස් එකක් දෙනවා. මන් දන්නේ ඒක කියන්න බෑ කාටවත්. ආයෙත් එකට වඩා තිබ්බා. ඒ නිසා මං සියදිවි හානි කරගන්නේ. අමුතු එක්ස්පීරියන්ස් එකක් නිකන් මචං. අපි මැරෙන්න ආවොත් එහෙම අපිට නිකන් දැනෙනවා නිකන් අඩෝ මැරෙන්න යන්නේ නිකන් තමන් මැරෙන්න වගේ. එහෙම සීන් එකක් තියෙනවා. තව අංගපාද තියනවද බලපන් කොහොමද? අඩෝ මේක. හරි නෑ මං හිතන්නේ නෑ. ඉබ්බක් කමන්නේ. අයින් ෆාම් එකක් හදාගන්න ඕන guys. ඔව් වැටේ. මේක කඩාගමු. guys
අපි දැන් මේ ටික මේව කරගත්තා ගියාගෙන ඉන්න. එච්චරයි. පික් එකෙන් හරි වයින් කරගමු එච්චරයි. මේක ගත්තා. මේක ගත්තා. මේවා වටිනවා අපිට. ඇත්තම කිව්වොත්. පාන් හදා ගන්න පුළුවන් මම බේකරියක් දාන්න ඉතින්. ඕ. අම්මට සීයාරු. අඩෝ. එපා බං. අඩෝ එපා බං. අඩෝ හංගබාය ගන්නෑ. ඕයි. එපා බං. අඩේ එපා බං. අඩෝ දුවපන්. අරු මැරිලා නැත්. අරු වතුරට පැනගත්තත් දන්නේ ඩක් ගාලා බලපන්. නෑනේ. අනේ නෑ. මැරිලා. පොර මැරිලා අතන විලේජ් එකේ හිටියානේ එතන එන්ට වෙලා හිටියේ මං හිතන්නේ. විලේජ් එකේ උඩත් ඉන්නවා. අඩෝ මේක එන භයානක විලේජ් එකක් කොයි මොන කිව්ව අඩෝ අර සමනල්ලු අඩෝ අර මේ යන්නේ කොහෙන් මෙහෙට නේ අර ඉන්නේ අඩෝ ඉන්නේ අඩෝ ලස්සනයි නේ අඩෝ මේකේ සමනල්ලුත් ඉන්නවා පොට්ට අඩෝ මෙහෙම දැක්කම මට නිකන් මේ හැම එකක්ම තියෙනවා වගේ පේන්නේ බා රසු පාටින් පෙන්නන්නේ නිසා හරි දැන් මොකද්ද අපි කරන්නේ අපි මේකට ඒකාව තියෙන බඩු ටික හදාගනින් ඉක්මනට බඩගිනි එක හේවල් එකකින් එනවා 9ක් ඊට පස්සේ අපි එහෙම මේ ටික තියලා මේක අරගෙන අපි මෙහෙම කරනවා නේ එහෙම එතකොට දැන් 27යි ගානට හදන්න යන්නේ අඩු ගමන්නේ මේ ටික දාලා හදමුකෝ ඉවරයිනේ හදන්න පාන් කොච්චර හදන්න පුළුවන්ද අපිට මේ දෙපැත්ත දෙක ඉවරුණාම ඉවරයි මැද ටික ඉතුරු කරගන්නවා අපි 22යි 24යි 25යි 26යි 30යි හරි ඇති ඩේට් එක ගාවට තියාගමු අපි අයින් ටික මයින් කරගත්තා එතකොට අඩෝ කැඩියම්බා පිකෙක්ස් එකෙන් කඩන්නේ නැති වෙයිද දන්නේ නෑ එහෙම වෙන්නේ මන් දන්නතරේ හරි කැඩුනා ගෙම්මක් තමයි ගැම්මා කියා අපි යන් අර උඩු මහන්තලයට ඉතින් ගායිස් මේක නගින්න එතකොට මේ දැන් විනාඩි 23ක්ම ගිහිල්ලා දැන් මේක පැයක් විතර යනවා මම ඔගේ බ්‍රිජ් කර යනකොට ඒක නිසා මම මේ රෙකෝඩින් එක පුෂ් කරලා ඕෆ් කැමරා එකේ උඩට යන්න අම්මෝ ගායිස් මං අර කන්දරයක් කියලා එනකොට රෑ වුණා ඇත්තටම කිව්වොත් රෑ වුණා මං දෙසරයක් විතර මැරුණා ඔයගලන්ට පේන ඇති එළියේ ඉන්න 70 වෘත්ත පිටින් සොම්බි විලේජ් එකකුත් ඉන්නවා හරි ගයිස් තින් ටික වෙලාවක් යනවා හරි ගයිස් මං ඉතින් නිදාගත්තා දවල් වුණා මේ විලේජ් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වඩේ සොම්බි 7ක් ඉන්නවා හරි ඉතින් අරුන් ටික ගියා ගයිස් මෙතන අයින් ටිකක් තියෙනවා ඒක ගන්න අමතක කරන්නේ නෑ මම ඊළඟ එපියෙන් කරමු ෂිප් කෙනෙක් ඉන්නවා ඉතින් මම ඔයගොල්ලන්ට ගම පෙන්නන්නම් මේක තමයි ඉතින් ගම මෙතන තියෙනවා ලයිබ්‍රරියන් කෙනෙක්ගේ ගෙදර ඉස්සෙල්ලාම කන්ද නැගලා ආවට පස්සේ රෑ වෙලානේ අන් සොම්බිලා මගේ පස්සෙන් එනවා මං ගියේ ලයිබ්‍රරියන් ගෙදරට ඕකේ කිසි ඇඳක් නැහැ බලද්දිම පොඩි විලේජ් එකක් අර පල්ලේ තියෙන මේවා ටික හරි ඔන්න තමයි අපි විලේජ් එක උඩට ආවේ
හරි වොන්ඩරින් රේඩර් කෙනෙක් ඉන්නවා. හරි ඉතින් මේක තමයි ස්කින් එක. ස්කින් එක ඉතින් මේකෙන් ලැබෙනවා අර පල්ලේ තියෙනවා. ඒ ටිකක් ගන්න ඕන. ඒ බෙල් තියෙනවා. එතකොට අපිට මෙතන අයන් 3ක් 4ක් වගේ තියෙනවා. ඉතින් මොකද හිතන්නේ අද ගේම් ප්ලේ එක? හරි ඉතින් ඔන්න ඔහම තමයි. අද ඔව් ඔන්න ඔහම තමයි ඉතින්. ඔව් අද ඉවර වෙන්නේ රකරන් අයියේ රකඩ හදවතක් තියෙනවා. හරි එහෙනම් ඉතින් අදට මං යනවා ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. එහෙනම් කොල්ලෝ අපි